ගයිස් දැන් ඔයාලට වෙනත් third party application එකක් ඕන වෙන්නේ නැහැ ඔයාගේ private photos and videos හංගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ මෙන්න මේ Google Files app එක තියෙනවා නම් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න. එහෙනම් ඔයා මුලින්ම මේ app එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ save folder කියන එක දෙන්න. මෙතනින් එහාට ඔයාලට මේ screen record එක බලා ගන්න බැරි වෙයි. ඒ වුණත් ඔයා මේ step ටික හරියටම follow කරන්න. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙයි pattern lock එකක් හරි pin එකක් හරි දෙන්න කියලා option එකක් තියෙනවා. ඔයා මෙතනින් අලුතින් පින් එකක් හරි පාස්වර්ඩ් එකක් හරි දෙන්න. ඊට පස්සේ පහළ තියෙන next කියන එක දෙන්න. ඊට පස්සේ ආයෙත් ඔයා කලින් ඔයා දුන්න pattern lock එක හරි පින් එක හරි දෙන්න. ඊට පස්සේ මෙන්න මේ next කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන okay කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා මෙතනින් back වෙලා ඔයාට හංගන්න ඕන image එක හරි video එක හරි තියෙන folder එකට යන්න. ඊට පස්සේ ඔයාට hide කරගන්න ඕනි files ටික select කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් මේ උඩ තියෙන dots තුන touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ move to save folder කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා අර move to save folder කියන එකට දාපු files ටික ඔයාගේ gallery එකෙන් අයින් වෙලා තියෙනවා. ඉතින් ඔයාට ඇරෙන්න වෙන කාටවත් මේ files ටික හොයාගන්න බෑ. ඉතින් මේ files ටික බලන්න ඔයා කරන්න ඕනි ඔයා Google Files වලට යන්න. ඊට පස්සේ ඔයා ආයෙත් මේ save folder කියන එකට යන්න. ඊට පස්සේ ඔයා කලින් දීපු pin number එක හරි pattern එක හරි මෙතනට දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා අර hide කරගත්ත files ටික ඔක්කොම ටික මෙතන තියෙනවා. ඉතින් මේ pin එක හරි pattern එක හරි නැතුව කාටවත් ඔයා hide කරපු files ටික බලන්න බෑ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව follow කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න.